ස්නෝකල් එකක් තියෙන වාහනයක් වැස්ස යනකොට වතුර ගියොත් හරි තරහකාරයෙක් කවුරු හරි ඇවිල්ලා පාක් කරලා තියෙද්දි වතුර ගෙනුවොත් හරි ඔයාගේ වාහනේට මොකද වෙන්නේ? four wheel drive snorkels හැමෝම හිතන්නේ ස්නෝකල් එකක් තියෙන්නේ මෙන්න මේ දේවල් කරන්න කියලා. ස්නෝකල් එකක් මේ හැමදේටම වඩා ගොඩක් දේවල් කරනවා. එතකොට තව ස්නෝකල්ස් ಜಾති මොනවද? ස්ටේන්ලස් ස්ටීල්, ප්ලාස්ටික්, එතකොට ස්නෝකල් සයිසස්, ෆ්‍රන්ට් ෆේසිං, රියර් ෆේසිං, රෑම් හෙඩ්ස්, මෂ්රූම් හෙඩ්ස් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි බලමු මොනවද මේ ස්නෝකල්ස් වල තියෙන ටයිප්ස් and මොනවද ඒ වගේ ෆන්ක්ෂනලිටිස් කියලා. ස්නෝකල් එකක් වතුර යනවා ඇරෙන්න මොකද්ද තියෙන අනිත් පර්පස් එක? ඒක තමයි ඩස්ට් එකකින් බේරෙන්න. අපි හිතන්න අපි ඔක්කොම කොන්වොය එකක වගේ නැත්තම් ඩස්ටි රෝඩ් එකක අපි යනවා කියලා. එතකොට ඉස්සරහින් එන වාහන පාරේ තියෙන දූවිලි ඇවිස්සෙනවා. ඒ ඇවිස්සෙන දූවිල්ල පිටිපස්සේ වාහනෙන් තමයි වදින්නේ. එතකොට අපේ ඉන්ටේක් එක ස්නෝකල් එක නැතුව ස්ටෑන්ඩඩ් ඉන්ටේක් එකක් තිබ්බොත් එතකොට අපි අර එන ඉස්සරහේ වාහනෙන් අවුස්සන් එන ඩස්ට් එක අපේ වාහනේ එන්ජින් එකට යන්න පුළුවන්. මොකද ඩෙන්ස් ඩස්ට් එක ඒ කියන්නේ තන්න ඩස්ට් එක ගොඩක් තික් ඩස්ට් එක තියෙන්නේ ගොඩක් පල්ලෙහා ලෙවල් එකකින්. එතකොට තික්නස් එක අඩු ඩස්ට් එක තමයි ගොඩක් උඩින් තියෙන්නේ. එතකොට ස්නෝකල් එකකින් කරන්නේ අපේ ඉන්ටේක් එක උඩට රේස් කරනවා. එතකොට එහෙම කරාම අපේ ඉන්ටේක් එක යන්නේ ගොඩක් ඩෙන්ස් එකෙන් අඩු ඩස්ට් එකක් through තමයි ඉන්ටේක් එක යන්නේ. ඒ වුණාට අපි පුළුවන් තරම් ඒක අවොයිඩ් කරන්න පුළුවන් එකම දේ තමයි ඉස්සරහ යන වාහනයට ගොඩක් ඩිස්ටන්ස් එක ඈතින් තියාගෙන යන එක. එතකොට අපේ එන්ජින් එක ඇතුළට ගොඩක් ඩස්ට් එක යන්නේත් නැහැ. ඒ වගේ ජර්නි එකක් ඉවර වෙච්ච ගමන්ම අපි කරන්න ඕනේ අපේ ඉන්ටේක් එක හොඳට ක්ලීන් කරගෙන එයා ෆිල්ටර් එක ගලවලා ඒ හවුසින් එකයි එයා ෆිල්ටර් එක හොඳට ක්ලීන් කරගන්න ඕනේ ඊළඟ ජර්නි එකට. මේ වගේ ඩස්ට් එක ඇතුළට ගියොත් මොකද වෙන්නේ? ඩස්ට් එක ඇතුළට ගියොත් අපේ එයා ෆිල්ටර්ස් බ්ලොක් වෙනවා. අපේ ෆුවල් එෆිෂන්සි එක අඩු වෙනවා. එතකොට ෆිල්ටර් එක හරහා එන්ජින් එක ඇතුළට ගියොත් එන්ජින් එක උනත් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න ඕනේ. එතකොට මම අර කලින් කිව්වා වගේ ස්නෝකල් එකක් කියන්නේ රේස්ඩ් එයා ඉන්ටේක් එකක්. හැබැයි මේ දෙකේ වෙනසක් තියෙනවා. රේස්ඩ් එයා ඉන්ටේක්ස් තියෙනවා අපි දැකලා තියෙනවා සමහර ඒවා ස්නෝකල්ස් තියෙනවා. ඒකට අපි ස්නෝකල් කියලා තමයි කියන්නේ. උනට ඒක තියෙන්නේ කෑලි 4කින් 5කින් විතර. අපි සමහර ලෑන්ඩ් ක්‍රූසර්ස් වල දැකලා තියෙනවා 79 සීරීස් වල 76 සීරීස් වල තියෙනවා ලෑන්ඩ් ක්‍රූසර් ස්නෝක් ඔරිජිනල් ෆැක්ටරි විතර ස්නෝකල් එක. හැබැයි ඒක මැද්දෙන් තියෙනවා වෙන වෙනම සෙපරේට් ජොයින්ට්ස්. ඒවා කෑලි 4කට විතර ගලවන්න පුළුවන්. ඒක රේස්ඩ් එයා ඉන්ටේක් එක. ඒක ස්නෝකල් එකක් කියලා කියන්න බෑ. මොකද අපි වතුරේ ගොඩක් වෙලා හිටියොත් ඒකේ මැද තියෙන ජොයින්ට්ස් වලින් වතුර ඉන්ටේක් එක through එන්ජින් එකට යන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ එකක් තියෙන්නේ ගොඩක් වෙලාවට අර මං කිව්වා වගේ ඩස්ටි කන්ඩිෂන්ස් වලදී වාහනයක් ඩ්‍රයිව් කරගෙන යන්න තමයි ඒක උදව් වෙන්නේ. එතකොට තව තියෙනවා ස්ටේන්ලස් ස්ටීල් ස්නෝකල්ස් and ප්ලාස්ටික් ස්නෝකල්ස්. එතකොට මේ වගේ ගොඩක් ටයිප්ස් තියෙනවා. ස්ටේන්ලස් ස්ටීල් ස්නෝකල් එක ගොඩක් වෙලාවට උංගක් අය යූස් කරනවා. ඒකේ ඒ ස්ටයිල් එකත් එක්ක ඒ කැමති කට්ටිය ඉන්නවා නැති කට්ටිය ඉන්නවා. මම නම් දෙකටම අතරම කැමති මම ගාව දැන්ට තියෙන ප්ලාස්ටික් ස්නෝකල් එක. එතකොට ස්ටේන්ලස් ස්ටීල් ස්නෝකල් එක අපිට ඇඩ්ජස්ට් කරන්න මොකුත් බෑ. ඒක කස්ටම් මේඩ් ස්නෝකල් එකක් විදිහට එන්නේ. ඒකේ ඉන්ටේක් එක ගොඩක් වෙලාවට පිටිපස්සට තමයි හරවලා තියෙන්නේ. මොකද වැස්ස යන වෙලාවල් වලට වතුර යන්න පුළුවන් ස්නෝකල් එක ඇතුළට. දැන් ඒ කිව්වා වගේ ඊළඟට අපි බලමු පොඩි ටෙස්ට් එකක් කරලා මේක සම්පූර්ණයෙන්ම එඩියුකේෂනල් පර්පස් එකකට විතරයි කරේ එක්ස්පෙරිමන්ට් එකකට මේ වගේ දේවල් වුණොත් මොකද වෙන්නේ කියලා බලන්න මම කරලා බලුවා පොඩි එක්ස්පෙරිමන්ට් එකක්. අපි ඊළඟ බලමු දැන් ඒකට. මේ දවස්වල ස්නෝකල් එකක් තියෙනවා නම් විශේෂයෙන් මේ වගේ රෑම් හෙඩ් එකක් තියෙනවා නම් වතුර යනකොට අපි ස්පීඩ් එකකින් යනකොට වතුර මෙහෙම ඇතුළට යනවා. ඒ වුණාට ඒ වතුර ටික ඔක්කොම මේ දෙපැත්තේ මේ ස්ලිට්ස් වලින් එළියට එනවා. ඒ ප්‍රෙෂර් එකට වෝල් එක දිගේ තමයි යන්නේ වතුර ටික. හැබැයි ඩස්ට් එක තියෙන දවස් වලට නැත්තම් කැලේ යනකොට ගොඩක් වෙලාවට වැඩියෙන්ම කරන්න ඕනේ මේ ස්නෝකල් එක පිටිපස්සට හරවගන්න. එතකොට අපිට ගොඩක් වෙලාවට පුළුවන් ඉස්සරහින් යන ඩස්ට් එක ඒ වගේම වතුර ඔක්කොම මේ ස්නෝකල් එකේ රෑම් හෙඩ් එකකින් ඇතුළට යන එක නවත්ත ගන්න. මේක කරන්න පුළුවන් ඇත්තටම රෑම් හෙඩ් එකට විතරයි. හැබැයි ස්ටේන්ලස් ස්ටීල් ස්නෝකල් එකක් තියෙනවා නම් නැත්නම් වෙනත් හෙඩ් එකක් තියෙනවා නම් නිකන් මේ හෙඩ් එක නැතුව වෙන ටයිප් වල හෙඩ්ස් තියෙනවා නම් ඒ හෙඩ්ස් වල තියෙන ස්නෝකල්ස් වලට මොකුත් චේන්ජස් කරන්න බෑ. රෑම් හෙඩ් එකට කරන්න පුළුවන් මේ චේන්ජ් එක විතරයි. දෙවනි විදිහට කියපු දේ තමයි වතුර ගැවුවොත් තරහකාරයි. මේක කවදාවත් කාටවත් කරන්න හොඳ දෙයක් නෙමෙයි. මේක අපි හැමෝම ආදරය කරන වාහන. මේක මම මේ කරන්නේ
එඩියුකේෂන් පර්පස් එකකට විතරයි මොකද වෙන්නේ කියලා පෙන්නයි. හරිද? එතකොට මම මේ පෙන්නලා තියෙනවා මෙතන මේ තියෙන්නේ යාපිල්ඩ හවුසින් එක. මේක ඔක්කොම ස්ටෑන්ඩඩ් හවුසින් එක තියෙන්නේ. මේ ස්නෝකල් එක කනෙක්ට් කරලා තියෙන්නේ ස්ටෑන්ඩඩ් හවුසින් එකට. එතකොට මම දැන් මෙතනින් වතුර දාන්න ගියොත් මෙහෙම ස්නෝකල් ලේට් එකක් එක තියෙද්දි මට මෙහෙම වතුර දාන්න බෑ. වතුර ටික හැලෙනවා. ඒ අර තියෙන ඇන්ගල් එකත් එක්ක. මට වෙන්නේ මෙහෙම ස්ප්ලෑෂ් කරන්න. මෙහෙම ස්ප්ලෑෂ් කර කර තමයි දාන්න වෙන්නේ. ඒ ගොඩක් ස්ප්ලෑෂ් කරන වතුර මෙහෙම ස්ප්ලෑෂ් කරලා දානකොට මේ අයින තියෙන ස්ලිට්ස් වලින් එළියට එනවා. ඒක මේ වටෙන් ගිහිල්ලා අර මේ ටියුබ් එකට එන්න කලින් අයින දිගේ ගිහිල්ලා එළියට වැටෙනවා. වතුර ටික. අර වතුර වැස්ස යනකොට වෙන දෙයම තමයි. හැබැයි කොහොම හරි කවුරු එක්කෙනෙක් වතුර දැම්මොත් හරි මේක නිකන් ස්ටේන්ලස් ස්ටීල් ස්නෝකල් එකක් තියෙනවා නම් ඒකට දාන්න ඒ වගේ වට වතුර යන්න පුළුවන්. එතකොට එහෙම වතුර ගියොත් මෙහෙම වතුර දැම්මොත් ඒ වතුර ටික මෙතනින් පේනවා අර වෑල් එක දිගේ වතුර යනවා. වෑල් එකට වතුර ටික වැටෙනවා. මම තව ටිකක් දැම්මා. ඒ වතුර ටික ඔක්කොම මෙතනින් ඇවිල්ලා ඒ වෑල් එකට වැටෙනවා. මේක වෙන්නේ හැබැයි ස්ටෑන්ඩඩ් එයාර් ෆිල්ටර් හවුසින් එකකට විතරයි. එතකොට වෙනම සීල් කරපු එයාර් ෆිල්ටර් හවුසින් එකක් තිබ්බොත් අප්ග්‍රේඩ් කරපු එකක් තිබ්බොත් එතකොට ඒක එතනින් යන්නේ නැහැ. මොකද මෙතන තියෙනවා වන් වේ වෑල් එකක්. එතනින් වතුර ටික ඔක්කොම එළියට යනවා. ඉතින් මේ වගේ දේවල් අතරම කරන්න හොඳ නැහැ. එහෙම දේවල් කරන්නත් එපා. අපි හැමෝම ආදරය කරනවනේ මේ වාහන වලට. ඉතින් මේක කිව්වේ ඒ වගේ වතුර ගියොත් මෙහෙම යනවා. හැබැයි ලොකු ක්වොන්ටිටි එකක් අපි ඩ්‍රයිව් කරන ගමන් වතුර ගොඩක් ගියොත් ඔෆ් රෝඩ් යනකොට හරි වතුර ස්නෝකල් එකෙන් ගියොත් ඒක ඇත්තටම ඉන්ටේක් එකට යනවා ටර්බෝ එක හරහා. ඉතින් ඒ වගේ දේවල් වලින් පරිස්සම් වෙලා මේක දැනගැනීම පිණිස තමයි හැමෝටම කිව්වේ වතුර පොඩි ප්‍රමාණයක් ගියොත් ඒක ස්ටෑන්ඩඩ් හවුසින් එකකින් එයාර් ෆිල්ටර් හවුසින් එකකින් පල්ලෙහාට යනවා. හැබැයි අප්ඩේට් කරලා තිබ්බොත් සීල් කරපු එකක් තිබ්බොත් එතකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් අපි ඒ කරපු එක්ස්පෙරිමන්ට් එකේ වගේ මම කිව්වා වගේ එක එක ස්නෝකල් ටයිප්ස් තියෙනවා. ෆ්‍රන්ට් ෆේසින් වෙන්න පුළුවන්. දැන් මේ තියෙන ස්නෝකල් එකේ හෙඩ් එක මේ වගේ රෑම් හෙඩ් එකක් වෙන්න පුළුවන්. මෂ්රූම් හෙඩ් කියලා තියෙනවා එකක්. එතකොට තව තියෙනවා ස්ටේන්ලස් ස්ටීල් ඒ වගේ එක එක ඒවා තියෙනවා. ඉතින් ඒ ඕගොල්ලන්ට කැමති විදිහට කැමති ස්නෝකල් එකක් යූස් කරගන්න පුළුවන්. ඒ ඕගොල්ලෝගේ පර්පස් ඕගොල්ලෝ වාහනේ පාවිච්චි කරන විදිහ අනුව. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ මොන හරි දැක් ඉගෙන ගන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු තවත් දෙයක් එක්ක.